Hello macam good morning. Ada majanne DJI Osmo 5 Pro cam එක ගේන්න. නුවර තමයි තියෙන්නේ. කැමරා LK ඉතින් යමු අපි ගමන. මෙන්න මචං 13 වෙනි වැව අර ඈතින් පේන්නේ යහංගල. අද 27 වෙනිදා නායකී ඔන්න කන්ද පාමුල. දැන් බස් එක යනවා මචං මට පොඩ්ඩක් වෙලා ගියා. යාළුවා ඇවිල්ලත් ඇත්තේ. යාළුවා මටත් කලින් ඇවිල්ලා මං එනකම් බලන් ඉඳලා. මට පොඩ්ඩක් වෙලා ගියා මේ ඉන්න ඩයල් එක. නම ලක්මාන්. දැන් පහුගිය දවස්වල ලංකාවට බලපාපු සයික්ලෝන් දිට්වා කියන කුණාටුවෙන් අපිට දුන්න තෑගි තමා මචං මේ පාරේ හැමතැනම පස් කඳු කඩාන වැටිලා තියෙන්නේ. දැන් මේ යන්නේ 18 මේක තමයි පළවෙනි වංගුව. සෑහෙන දවසක් පාර වහලා තිබුණේ මචං. දැන් තමයි පාරේ පස්සේ එහෙම අයින් කරලා ආයි තිබුණා වගේ යන්න පුළුවන් විදිහට හදලා දීලා තියෙන්නේ. හැබැයි ඔයගොල්ලෝ යද්දී පරිස්සමෙන් යන්න, වහිනවා නම් යන්න හදන්න එපා. පොඩ්ඩක් ඒ ගැන බලලා මේ පරිස්සමෙන් යන්න. මේවා මේ 27 වෙනිදාට පස්සේ වුණ දේවල්. ඒ කියන්නේ මචං තාමත් අනතුරුදායකයි. මෙතන මේ සම්පූර්ණයෙන්ම කඩයක් පැහිලා යන්නම පස්ස ඇවිල්ලා තියෙන්නේ. මේ තවත් කඩයක් බාගෙට කැඩිලා මේ අපි ආපු බස් එක. හරි මචං ඉතින් නුවරට එනකම් ආවා. දැන් ඉන්නේ KCC එක ගාව. එයා පැත්තේ තියෙන වැව. මගේ ඉතින් ලොකු හිණයක් මේ ඉෂ්ට වෙන්නේ. ඔයගොල්ලෝ හැමෝම මහනුවර ගැන දන්නවනේ. අමුතුවෙන් ඉතින් මට පෙන්වන්න දේවල් නැහැ. මේ තමයි නුවර වැව. ඉතින් දැන් යන්න ඕනේ මීටර් 200ක් විතර පස්චේරිය පාරේ. මේ තමයි කැමරා LK එක තියෙන්නේ. අපි යමු ඉතින් හිමීට මේ පැත්තට. හරි ඉතින් මචං දැන් ආවා අපි දෙන්නා කැමරා LK එක ගාවට. මෙතෙන් තමයි ඇතුළට යන්නේ. මේ තමයි මචං මම ගත්ත කැම් එක. අපිට මුකුත් වීඩියෝ කරගන්න බැරි වුණා. ෂොප් එකට යද්දිම ෆෝන් එකේ බැටරි දැස්සා. ඉතින් මේකෙන් පොඩ්ඩක් charge කරනවා මම ආවේ. මේකේ unbox වීඩියෝ එකක් ගෙදර ගිහිල්ලා මම අනිවාර්යෙන්ම මේ වීඩියෝ එකට ඇඩ් කරනවා. ඔයගොල්ලෝ මාව subscribe කරන්න. මේක තමයි මචං කැම් එක. DJI brand එකේ Osmo 5 Pro එක. පැකින් එක සුපිරියටම තියෙනවා මචං. හරි ඉතින් අපි මේක අන්බොක්ස් කරලා බලමු දැන්.
ඔයගොල්ලොත් මචං ඇක්ෂන් කැමරාවකට යනවා නම් මේකට වඩා සුපිරිලු මේකෙම 6 එක. ඉතින් ඔයගොල්ලෝ ඒකට try කරන්න. ඒ කියන්නේ මචං මගේ අතේ තිබුණු ගානට තමයි මම මේක මේ ගත්තේ. ඔයගොල්ලෝ ඉතින් ගන්නවා නම් මේකේ 6 එකවත් ගන්න. ඒකේ ගොඩාක් කට්ටිය රෙකමන්ඩ් කරලා තියෙනවා low light වලදී එහෙම ඒ කැම් එක සුපිරිම කියලා. ඉතින් ඔයගොල්ලෝ ඒකට try කරන්න. ඉතින් මචං මේක ඕපන් කරන්න තියෙන්නේ. මේක මරුවට පැක් කරලා තියෙනවා මචං. මං මේ තරම් පොඩි වට මේකේ තියෙන ඔක්කොම දේවල් දාලා මරුවටම පැක් කරලා දෙනවා. මේක මචං තියෙන්නේ බොක්ස් දෙකකට. පිටින් ඇඳලත් නෑ මචං කෝකෙද කැම් එක තියෙන්නේ මොනවද තියෙන්නේ කියලා. අපිටම තමයි බලන්න වෙන්නේ. මේකේ තමයි මචං මට හිතෙන විදිහට කැම් එක නම් තියෙන්නේ. මේ තියෙන මචං ස්ටිම්මන් රොඩ් එක. මේක මීටර් 1.5ක් දික් කරන්න පුළුවන්. මේ මේගොල්ලොන්ගේ පීසස් ටික. ඒකයි මේ කැම් එක මේ තරම් හොඳයි කියන්නේ. මේ යටින් තියෙන්නේ මේකට හම්බෙන අර කොම්බ පැක් එකකට හම්බෙන ටික. එම මවුන්ට් ටික එහෙම. ඒක මරු මචං අතර උනත් මාරම සොෆ්ට් රබර් බූට් එකකින් තියෙන්නේ. බලමු මචං අපි ඉතිරි ටික. මේ තියෙන මචං මවුන්ට් එක. අපි ඒකට තමයි කැම් එක සෙට් කරගන්න ඕනේ. මේ තියෙන්නේ USB port එක. මෙතන එකෙන් හම්බවෙන ස්ටිකර් ටිකක්. මේගොල්ලෝගේ මැනුවල් එක. මේක තමයි app එක ඩවුන්ලෝඩ් කරගන්න තියෙන QR එක මචං ඒක. හරිනම් මම මේක තමයි ඉස්සෙල්ලම බලන්න ඕනේ. මේක තමයි මචං බැටරි පැක් එක. මේගොල්ලෝ කියලා නම් තියෙනවා මේකේ බැටරි 3ක් තියෙනවා කියලා. අර කැම් එකට වඩා මචං හොඳයි කියන්නේ මේකත් එක හේතුවක් තියෙනවා. මේකේ එක දිගටම පැය 4ක් අපිට ඕන වීඩියෝ එකක් ගහන්න පුළුවන් කියලා තියෙනවා. පැය 4ක් එක දිගටම එක බැටරි එකකින්. බැටරි 3ක් තියෙනවා මචං මේකේ. මිලි ඇම්පියර් 1950. GoPro එකට වඩා මචං මේක නම් මට නම් සුපිරියටම සෙට් වෙලා දැන් තියෙන්නේ. බලමු ඉතින් අපි ඉස්සරහට වීඩියෝ අධ්‍යයත් තුනක් ගහලා කොහොමද කියලා මම ඕගොල්ලොන්ට කියන්නම්. මේක තමයි මචං මවුන්ට් එක. රොඩ් එකට ඕක සෙට් කරලා තමයි කැමරාව උකට ගහන්නේ. මේක තමයි මචං කැම් එක. අම්මෝ මේක මාර හීනයක් ඈ. සෑහෙන කාලයක් තිස්සේ සල්ලි එකතු කරලා මචං මේ කැම් එක ගත්තේ. අරු මචං මේක. ඉතින් ඔයගොල්ලෝ මට සපෝට් එකක් දෙන්න ඉස්සරහට වීඩියෝ බලලා මාව සබ්ස්ක්‍රයිබ් කරලා මට ඉතින් සපෝට් එකක් දෙන්න. මේක තමයි මචං කැමරාවේ කේසින් එක. කියන්නේ පිටින් දාන්න දෙන කවර් එක. අර මවුන්ට් දෙක සෙට් වෙන්නේ මේකට. ඒකත් මරුවටම තියෙනවා මචං. අපි දාලා බලමු ඉතින් ක්වොලිටි කොහොමද කියලා.
මේ බලන්න මේ පොඩි බොක්ස් එක ඇතුලේ තිබුණු කැලි ටික. මේක තමයි මචං අර හෙල්මට් එකට හැම ගහන්න තියෙන කර්ව් මවුන්ට් එක. මේ මචං පැක් එකේම තියෙන ස්ක්‍රූ ඇන දෙක. ඉතින් ඔයගොල්ලෝ මගේ වීඩියෝ බලන්න මට අනිවාර්යෙන් සපෝට් එකක් දෙන්න.